දකුණු චීන මුහුදේ ගැටලු ඇති කිරීමට උත්සාහ කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව දැඩි පියවර ගන්නා බව චීනය පවසනවා. සැප්තැම්බර් 14 වෙනිදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක වූ චියැන් මහතා මේ බව කියා සිටියා. ශියන්බින් ගල්පරය ඇතුළු නැන්ෂා දූපත් සමූහය යනු තමන් සතු භූමියක් වන බවයි ඒ මහතා කියා සිටියේ. ඇමරිකාව දකුණු චීන මුහුදේ ප්‍රශ්නයට කිසිදු අදාළත්වයක් නොමැති පාර්ශවයක් වන බවත් ද්විපාර්ශ්වික ගිවිසුම් මුවාවෙන් චීනයේ බහුමික ස්වෛරීත්වයට මෙන්ම සමුද්‍රීය අයිතිවාසිකම් හානි කරමින් තත්ත්වය උග්‍ර කිරීමට උත්සාහ ගන්නා බවටත් ඔහු චෝදනා කරනවා. චීනයේ ස්වෛරීත්වය සහ සමුද්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.